ප්‍රසම්පාදන කමිටු සහ ලන්සුවගේම් කමිටුවල තනි සාමාජිකන්ගේ කාර්ය සාධනය අධීක්ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම. ඒ ප්‍රසම්පාදන කළමනාකරන අංශයේ සහය ඇතිව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහ ගණන්දීමේ නිලධාරී විසින් ප්‍රසම්පාදන කමිටු සහ ලන්සුවගේම් කමිටුවල සාමාජිකන්ගේ සාමව කමිටුවලට නිරන්තරයෙන් සහය වන කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය අධීක්ෂණය කළ සමාලෝචනය කළ යුතුය. ප්‍රසම්පාදන ක්‍රියාවලේදී පහත් සැඳැන්ද අධීක්ෂණය කළ හැක. එක ප්‍රසම්පාදනවල එකගෝ ප්‍රසම්පාදන කාලසටහන්ට අනුකූලවීම. දෙක එවැනි කමිටුවල සහ සාමාජින්ගේ කාර්යසාධනය ඔවුන් රාජ්‍ය ප්‍රසම්පාදන මූල ධර්ම සහ ප්‍රසම්පාදනවල අගේට වටිනාකම යන කාරණා සමඟ අනුකූල වී ඇද්ද යන්න. 3. අදාළ වාර්තා ඇගීම සහ ඉදිරිපත් කිරීම කාලෝචිතව සිදු කිරීම. 4. රැස්වීම්වලට සහභාගීවීම. 5. වෙනත් අදාළ කරුණු සම්බන්ධයෙන් කාර්ය සාධන. ප්‍රසම්පාදනවල ප්‍රමාදය. රාජකාරී පැහැරෑරීම ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිවලට අනුකූල නොවීම, නිසි ලෙස කාරණා හැසිරවීමේ නොහැකියාව, අකාර්යක්ෂමතාව හෝ කිසියම් වගකීම් විරහිත ක්‍රියාවක් හෝ හැසිරීමක් අනාවරණ වූවහොත් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් සහ ගණන්දීමේ නිලධාරීන් විසින් පහත සඳහන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය. 1. ප්‍රසම්පාදන කාලසටහන නැවත වෙනස් කිරීමට සහ ක්‍රියාවලිය වේගවත් කිරීමට උපදෙස් දීම. 2. සුදුසු නිවැරදි පියවර යෝජනා කිරීම. 3. ඉහත සඳහන් ක්‍රියාවන්ට වගකියයුතු සාමාජිකයන් ඉවත් කරවා සුදුසු නිලධාරීන් යොදා ඔවුන් ප්‍රතිස්ථාපනය කිරීම. 4. රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතුවලදී ඔවුන්ගේ සහභාගීත්වය වැළැක්වීම සඳහා ඉහත සඳහන් ක්‍රියාවන්ට වගකියයුතු නිලධාරීන්ට සම්බාධක පැනවීම. 5. සුදුසු ධාරිතා වර්ධන වැඩසටහන් සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් දීම. 6. කාරණා ගැන විමසා බලා වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා සුදුසු බලධාරීන්ට වාර්තා කිරීම.